එක දිවිලා තියෙනවා. දවසේ අඩුම කාලයක් ඉර පායන සුන්දර මන්දාරම් නුවර මිහිරෙන් ගහලා තියෙන අපූර්ව වගේම ඇඟට දැනෙන සීතලත් හිතට දැනෙන වෙහසත් මේ සියල්ලත් විඳින්න ඔයාලට පුළුවන් මන්දාරම් නුවර යන්න. ඉතින් අපි ගිහිල්ලා දියැලි 3ක් වදින view point එකත් බැලුවා. ඇතිරවල ඇල්ල, කළුපාලම ඇල්ල, කබරවල ඇල්ල කියන දියැලි 3 තමයි අපි බලන්න ගියේ. ගම්පහ ස්ටේෂන් එකෙන් පටන් අරන් අපි දැන් නිලමේට යන්න හදන්නේ. අපි නැවතුන තැනට යන්න නුවරින් පදිය පැලැල්ලට යන්න ඕන. ඉතින් අපි දැන් නුවරින් බැහැලා පදිය පැලැල්ලට යන්නයි හදන්නේ. මේ තියෙන්නේ පදිය පැලැල්ල බස් ස්ටෑන්ඩ් එකට පල්ලෙහාට ගලාගෙන යන තැන. අපි නවතින තැනට මේ වගේ සුන්දර වටපිටාවක් පහු කරගෙන තමයි යන්න ඕනේ. ඉතින් නොවැම්බර් මාසෙට කලින් අපි මේ ගමන ගිය නිසා මේ වගේ ලස්සන බලන්න පුළුවන් වුණා. අපි නවතුනේ මන්දාරම් නුවර ක්ලවුඩි කැබින් කියන කබාන එකේ. ඉතින් මේ තියෙන්නේ ඒ ලස්සන කබාන එකට යන පාර.
Bala Oy nagare atatikala Mama balai kira අපි ඊට පස්සේ දවසේ උදෙන්ම ගියේ මේ දිය ඇලි 3යි දිය පොයින්ට් එකයි බලන්න. එයාලා අපිට සෆාරි ජීප් එකක් ලෑස්ති කරලා දෙනවා. අමාරුම පාරකින් ගිහිල්ලා ලස්සන අවසානයක් බලන්න පුළුවන් ඇල්ලක් තමයි මේ කළු පාලම ඇල්ල. යාළුවනේ අපි දෙවෙනි ඇල්ල කළු පාලම ඇල්ල. යාළුවනේ නඩේ කුරා මම තමයි ඉස්ලාම යන්නේ. යාළුවෝ follow me. ගියේ ගෙට්ටත් හරි ගියේ නෑ. හැබැයි මේක ගිහිල්ලා බලමු අපි. මේක දිගේ යන්නද? යාළුවේ අහුපුන් අය යන්න කළු පාලම. මං කිව්වා උඹලට මේ වස්සේ රින් ගන්න දිනවා කියලා. Malasai, පාත්තරයි එන්න ඕනේ පොඩ්ඩක්. නැමෙන්න තමයි පොඩ්ඩක් අමාරු කොන්දරි දෙනවා. කරන්න දෙයක් නැහැ නැමෙන්න වෙනවා ඒක. මේකනේ කියන්නේ මං යන්න දෙවන්නේ ඉදිරි පෙළ. පිචේ ගෑවා. පිචේ ගෑවා. අසයි යන්න දෙන්න පොඩ්ඩක්. මේ අන්න ඩැම් තියෙන්නේ. එයා කට්ටිය පිටපස්සේ ඉනවා. කැලෑවක් පැත්තෙන් යන්න තියෙන්නේ දියල්ල ළඟට. පාර හරියට දන්නේ නැහැ මේ.
මේ ගැට්ටට අඩිය දිය බල්ලා. මේකට අඩිය තියන්න එපා බකක් දාලා. මේ මෙතනින් යන්න පුළුවන් මේ. අතනින් තව උඩට යන්න පුළුවන්. අපි දැන් මේ යන්න හදන්නේ කබරගල ඇල්ලට. ඉතින් ලස්සන තේවතු පහු කරගෙන යන මේ පාර මාරම ලස්සනයි. අපි ගිය දවසේ ඇල්ල ළඟට යන්න තියෙන පාර හදන නිසා අපි මගින් බැහැලා කිලෝමීටර 2ක් වගේ දුරක් පයින් ගියා. කබරගල යන්න වෙලා ඉන්නේ. මෙතන අපි කඩේකට ආවා. පොඩියක් ලම්බල භාගයක් කාලා තියෙන්නේ. අපි ටෙස්ටි කරනවා. වාහ නගාදී. අනිත් ස්ටරේකියක්. දැන් අපි යන්න හදන්නේ මේ උඩින් පේන දිය ඇල්ල ළඟට. ඒකට යන්න තියෙන පාරේ අපිට යා කරන්න නම් අමාරුයි. අපි බලමු කොහමද ගියේ කියලා. ඔනේ දිය ඇල්ලේ උඩට යන්න හදන්නේ. මෙතන මේ කල් තියෙනවා. මේ ටික උඩින් යන්න ඕනේ මෙහෙම. මේ කටු වගේ තියෙනවා. පෑවුල ඉස්සනවා. ඉස්සුවොත් බිම තමයි. රුවන් තරන් ඉතින් ඉතින් යන්න ඕනේ. ඔල්ලයා right. ඒක තමයි යන්න ඕනේ. අපි වෙනවනේ. එහෙම. අමාරුයි. යාළුවනේ. අපරකල ඇල්ලේ ඉන්නේ අපි දැන් නගින ගම. දැන් යන්න ඕනේ මෙහෙම උඩට නැගලා. කඳුරන් නැදින් යාළුවනේ අපි. හරි තියෙන දියල්ල. දැන් යන්න ඕනේ. පොඩ්ඩක් අවදානම්. කඳුරන් නැතිව යාළුවනේ. ගල් පොත්තක් දී එන්න තියෙන්නේ. පොඩ්ඩක් බලාගෙන ඉන්න ඕනේ පොඩ්ඩක්. එහෙම වුණා කරනවා ඕනේ. ඉස්සනවා. ඉස්සරට කෙලින් මෙදී මතකේ අමතක වෙන ඔළුව වැදිලා. උගා. දැන් මේ වැරදින්නේ. අසරයි. ඉස්සනවා වගේම විශ්වත් බිම තමයි. ආමනේ. මගේ නම සෙටප් දාන්න බෑ. අනිවාර්යෙන් සමත් දාන්න. අදකින් කියන්නේ. මෙයා උසතෙන් ගන්න බයයි.
දැන් අපි යන්න හදන්නේ view point එක බලන්න. එතන අනිත් තැන් වලට වැඩිය සීතල, හුළඟ මාරම වැඩි. ඉතින් ඉක්මනින්ම මන්දාරම් නුවර මේ වගේ ලස්සනට අපිට ආයිමත් බලන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මගේ ඊළඟ වීඩියෝ එකෙන් ආයිමත් හම්බෙමු.